කුමාලි පපා තිරේ අරින්න රසිකා මෙන්න මගේ ගෙදර මං අලුතෙන්ම සකස් කරලා ඉවරයි. හරිම ෂෝක්. මටත් ඒ වගේ මේ පිරිසිදු කරන්න පුළුවන් රොබෝවරයෙක් ගන්න හිතෙනවා. ඉතින් ගන්නකෝ මේ දේවල් නිසා මගේ ජීවිතේ දැන් ගොඩාක් පහසු වෙලා තියෙනවා. ඇත්තද? හරි එන්න. ඔයාලාගේ පරපුර කොච්චර වාසනාවන්තද? අපේ කුඩා කාලයේ ජීවත් වන විදිය ඔයාට හිතා ගන්නවත් බැරි වෙයි. හරිම වෙනස්ද? දැනගන්න ආසයි. දැනගන්න විතරක් නෙවෙයි. මෙන්න අත්දකින්නත් අවස්ථාවක්. අසූව දශකයේ මුල් කාලයේ අපි කියමු අලුතින් කසාද බඳින දෙන්නෙකුට නම් පාපැදියක්, ඔර්ලෝසු, මහන මැසීමක්, රේඩියුවක් අනිවාර්ය උපකරණ. රටේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පටන් අරන් මුල්ම කාලයේනේ පවුන්ඩ සැබයුම හරිම සීමිත වුණා. සහල්, තිරිංගු පිටි, දැල් වගේ ඒවා වුණත් අපි මෙලට ගන්නකොට මුදලුත් සලාක කත් පතත් දෙකම ඕන. ආහාර වර්ගත් හරිම අඩුවෙන් තිබුණේ. අනෙක වරුණී හිතා ගන්න පුළුවන්ද? විනෝදයක් ලබන්න තියෙන එකම උපකරණය රේඩියුවක් පමණ නම්. දැන් මගේ කුඩා කාලයේ තත්වය කොහොමද කියලා බලමුද? හොඳයි. අවුරුදු 20ක සංවර්ධනයත් එක්ක චීන ජාතිකයන්ගේ ගෘහස්ත ජීවිතය විද්‍යුත් යුගයට පිවිසුණා. මගේ පළමු ජංගම දුරකථනය හා අපේ පළමු පරිගණකය මිලට ගත්තේත් ඒ කාලේ. චීනයේ අන්තර්ජාල වෙළඳාම හා වේගවත් පවුන්ඩ ප්‍රවාහන කර්මාන්තය ආරම්භ වුණේත් ඒ කාලේම තමයි. දැන් අපි කවුරුත් දන්නා අලිබාබා සමාගම ආරම්භ කෙරුණේ 2003 අවුරුද්දේ. මිනිසුන්ගේ ආදායම එන්නම වැඩි වුණා. විද්‍යුත් වෙළඳාම වේගයෙන් වර්ධනය වුණා. ඉතින් මේවායින් අපේ ජීවිතය ගොඩක් සරසාර වෙන්න පටන්ගත්තා. පෞද්ගලික මෝටරලාද සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට එකතු වුණේත් මේ කාලේ. ස්වයංක්‍රීය ධාවන සංචාරය විලාසිතාවක් බවට පත් වුණා. අසූ ගණන්වලදී නම් තමන්ටම කියලා වාහනයක් ගන්න එක හිතා ගන්නවත් බැරි හීනයක් විතරයි. දැන් සාමාන්‍යයෙන් සෑම චීන ජාතිකින් 4 දෙනෙකුටම තමන්ගේම කාර් එකක් තියෙනවා. අපි නිවාඩු කාලයේ රට පුරා සංචාරය කරනවා. විදේශ රටවල සංචාරය කිරීමත් සාමාන්‍ය දෙයක් වෙලානේ. ඒත් 80 ගණන්වලදී විදේශ සංචාර ගැන මිනිසුන්ට කිසිම තේරුමක් නැහැ. චීනය හරිම වේගයෙන් මේ වෙනකොට දියුණු වෙලා තියෙනවා කියලා දැන් මට හොඳටම දැනෙනවා. ඔව්, රටේ සංවර්ධනයෙන් අපි වගේ සාමාන්‍ය අයට දැනෙන සරලම දේ තමයි අපේ ජීවන තත්ත්වය දිනෙන් දිනම සුව පහසු ලෙස ඉහළ නැංවෙන බව. ටැංකා ජනතාව ගිනිකොන දිග චීනයේ වෙරළබඩ පළාත්වල ජීවත්වන පිරිසක්. මුළු පෝරලේම මුහුදු ආහාර සැපයුම සිදු කෙරෙන්නේ ඔවුන් වෙතින්. ගෝල්ඩන් ත්‍රෙඩ්ෆින් බීන්, ගෲපර්ස්, ඉස්සන්, කකුළුවන් සහ සියලු වර්ගවල නිවර්තන මුහුදු ආහාර මෙම මුහුදු වෙරළේ වෙළඳපොලේ සොයාගත හැකි අතර අනිවාර්යයෙන්ම තිබිය යුතු කුළුබඩුවක් වන්නේ මිරිස් සෝස්. 阿婆，辣椒怎么卖呀？这要小瓶6块，哦，一样8块。那来2瓶8块的吧。 ලී ජියාଓලාන් වසර 20ක් තිස්සේ මිරිස් සෝස් සාදා මෙම තොටුපලේ අලෙවි කරනවා. පුරුපුරුදු රතු මිරිස් සමග සසඳන විට මෙම යෙලෝ ලැන්ටර්න් නැමැති කහ මිරිස් ඇත්තටම සැර වැඩි. එහි කුළුබඩු පුදුම සහගත ස්කොවිල් තාප ඒකක 1,70,000ක් දක්වා ළඟා වෙන්න පුළුවන්. එය අපට හුරු පුරුදු ෆේසිං හෙවන් නැමැති රතු මිරිස් සහ බර්ඩ්ස් අයි කොච්චි සැරපවා අභිබවා යනවා. බහුවාර්ෂික ශාකයක් වන කහමිරිස් වර්ධනය වන්නේ නිවර්තන දේශගුණයක් තුළ පමණයි.
හයිනාන් පලාතේ දකුණු වෙරළබඩ ප්‍රදේශවල පමණක් ඒවා වැඩෙන්නේ ඒ නිසයි. එකම අක්ෂාංශයක වැඩෙන ඉන්දියානු ගෝස්ට් නැමැති මිරිස් සමග ඒවා ලෝකයේ වඩාත් සැරමිරිස් අතර පවතිනවා. සාම්ප්‍රදායික කහමිරිස් සෝස් සඳහා අවශ්‍ය වෙන්නේ එක් අමුද්‍රව්‍යයක් පමණයි. පැරණි ලුණු එනම් හිරුට නිරාවරණය වීමෙන් මාස 3කට පසු මුහුදු ජලයේ ස්පටිකකරණය වන හේයින් එය හයිනාන් ප්‍රදේශයට අනන්‍ය වූ ලුණු ලෙස සැලකෙනවා. හොඳින් තැලීමෙන් පසු පැරණි ලුණු සහ මිරිස් සමග සම්පූර්ණයෙන්ම මිශ්‍ර වී හයිනාන්හි අනන්‍යතාව සහිත මිරිස් සෝස් රසය නිර්මාණය කෙරෙනවා. වර්තමානයේ හයිනාන්හි අනන්‍යතාවයෙන් යුත් මුහුදු ආහාර රස විඳීමට පාරුවෙන් යාම ජනප්‍රිය ක්‍රමයක් බවට පත්ව තිබෙනවා. මෙම මසුන් ඇල්ලීමේ පාරු මත මුහුදු ආහාර පිසීම අතිශයින්ම සරලයි. බොහෝ කෑම වර්ග ලුණු දමා තම්බා පසුව කහමිරිස් ඩිපිං සෝස් හැන්දක් පමණක් සමග රසවත් කර තිබෙනවා. තවද ඕනෑම කෑමක් ඉහළම මට්ටමේ රසයක් දක්වා ගෙන යාමට අවශ්‍ය වන්නේ දෙහි බින්දු කීපයක් පමණයි. සුපිරි නගරයක් වන ෂැන්හයිහි දේශීය ආහාර එහි සරල රස සඳහා ප්‍රසිද්ධයි. ඒ වගේම අනෙකුත් චීන ආහාරවලට වඩා මුර්දුයි හා පැණි රසයි. 辣椒什么我们不大吃的，呛得很。还是喜欢吃一些本帮的。上海人吃来。 මේ අත්ත කතාවක්ද? දිනෙන් දිනම ඉහළ ව්‍යෘතභාවය සහතික කරන ෂැන්හයි නුවර අලුතින් ඉස්මතු වී ඇති සැර ආහාර රටා නගරේ ජාත්‍යන්තර පද්ධතිය හා සම්බන්ධ වී තිබෙනවා. භාෂා කිහිපයක් කතා කරන ටැන් ගුයිෂන් තමන් වැඩ කරන අතරතුළ කෝපි පානය කිරීමට ප්‍රිය කරනවා. ආහාර පිසීමේ ප්‍රවීණයෙක් ලෙසට නූතන ෂැන්හයි රටාව ටැන් පිළිබිඹු කරනවා. 20岁左右就进入了中餐，中餐真的是一个博大精深。在我理解啊，可以用不同样的一个形式看，带入这种国际化的一个评价，其实也是一个突破。 ටැන් ගුයිචන්ගේ පවුල පැවතෙන්නේ ගුවන්තුන් පලාතෙන්. වසර 4කට පෙර ෂැන්හයි වෙත පැමිණි පසු නගරේ එතරම් භාවිත නොවන වෘත්තීය මාර්ගයක් වන සිචුවාන් ආහාර පෙසීමේ නව ශෛලියක් විශේෂීකරණය කිරීම ඔහු තෝරා ගන්නවා. 白菜白味变化很多端，其实川菜本身具备有这样的一个条件。 ටැන් ගුයිෂන් සූප ශාස්ත්‍ර ක්‍රම බාධකයක් ලෙස නොසලකා සිචුවාන් ආහාරවල රසයන් සහ බටහිර පන්නේ ආහාරවල මිශ්‍රණයන් සමග වෙනස්ම ආහාර නිර්මාණය කරනවා. බටහිර ආහාර පිසීමේදී සෝස් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා. අච්චාරු දමන ලද ආර්ජෙන්ටියාවු මිරිස් සහ අච්චාරු දමන ලද වයිල්ඩ් මිරිස් සිචුවාන් ආහාරවල බහුලව දක්නට පුළුවන්. ඒවායින් ඇඹුල්, කුළුබඩු සහ ලුණු රස සමග ඝන මිශ්‍රණයකින් සමන්විත සෝස් සෑදීමට යොදා ගන්නවා. බටහිර ක්‍රමය ඉදිරිපත් කිරීමත් සිචුවාන් ආහාරවල රසයත් එකතු වී ඇති නිසා මේ ආහාර විශිෂ්ටයි. ඒ වගේම සුවඳින් යුක්තයි. එම ආහාර රසවිඳින්නන් එහි අලංකාර පෙනුම විනාශ කිරීමට ඇති අකමැත්ත නිසා අතරමං වුණත් එහි රසය බලන්නටත් දැඩි කැමැත්තෙන් සිටිනවා. මිරිස් මගින් මුඛයේ දැවෙන සංවේදනය විවිධ සංස්කෘතීන් අතර පාලමක් ලෙස ක්‍රියා කළ හැකිවීම සතුටක්. ෂැන්හයි වැනි නූතන නගරයක මිරිස් සහිත දිව පිනවන ආහාර මෙම කාර්යභාරය මනාව ඉටු කරනවා. Coming up next. තෙරුවන් නමදිමු.